Hello guys, welcome back to my YouTube channel. මේ ඇවිල්ලා මාස ගානකින් කරපු වීඩියෝ ටිකක් එකතු කරලා හදපු vlog එකක්. මම එහි රෂියා වල ඉද්දි තමයි මේ වීඩියෝස් ටික ගත්තේ. එහේ ජොබ් වීසා ගිය ඕනම කෙනෙක්ට එක්සෑම් එකක් තියෙනවා. දැන් නම් ඒ එක්සෑම් එක නැහැ. අපි යන කාලේ ඒ එක්සෑම් එක තිබ්බා. ඉතින් අපි ඒ එක්සෑම් එකට ඉන්න ඕන නිසා අපි එහේ ක්ලාස් තියෙනවා. දවස් ගානක් ක්ලාස් එකක් තියෙනවා. ඒකට ගිහිල්ලා අපි ඉගෙන ගන්න ඕන. ඉතින් අපිට ක්ලාස් තිබෙත් තිවර්වල. අපි තිවර්වල ඉඳන් අපි ඉන්න තැනට, ඒ කියන්නේ අපේ හොස්ටල් තියෙන තැනට දුරයි. ඉතින් ඒක නිසා අපි තිවර්වල නතර වෙලා තමයි අපි ඒ ක්ලාස් එකට ගියේ දවස් 4ම. ඉතින් අපි එහෙ නතර වෙලා කරපු දේවල් තමයි මේ vlog එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ ඔයාලට පේන්නේ අපි 4 දෙනා නතර වෙලා හිටපු room එක. ඒක මාර ලස්සනයි. හැබැයි හරි චූටි ලස්සන room එකක්. ඒක මාරම ලස්සනයි. ඒක දැක්ක ගමන් අපි ඇත්තටම අපි බයේ ගියේ. කොහොමද අපි room එක කොහොම වෙයිද දන්නේ නැහැ එහෙමයි කියලා. හැබැයි අපි ගියාට පස්සේ මාර විදියට හැපි වුණා. මොකද මේ ඒ room එක මාර ලස්සනයි. මොකද අපි 4 දෙනා first time තමයි මේ ගෑල්මයි 4 දෙනෙක් එළියට ඇවිල්ලා වෙනම නතර වෙලා ඉන්නේ. මොකද අපි තමයි හැමදේම කරගන්න ඕන. උයන්ඩ එතකොට හැමදේම අපි කරගන්න ඕන. මොකද අපිව නතර කරනවා කියලා එදා කිව්වෙත් නෑ. අපි නිකන් ක්ලාස් තමයි ගියේ. හැබැයි අපිට එදා හවස කිව්වා නතර වෙන්න ඕන ක්ලාස් ඉවර වුණාට පස්සේ. ඉතින් අපිට ඇඳුමක්වත් තිබ්බේ නෑ. පස්සේ අපි කට්ටිය මොකද කරන්න කියලා පොඩි ප්ලෑන් එකක් ගහලා ඉස්සලම අපි room එකට ගිහිල්ලා අපි ඒකේ වැඩ ටික කළා. අපි උතන්ට යද්දි අපි කන්න දේවල් අරගෙන ගියා. අපි උතන්දි කෑවා. කාලේ වෙලා දැන් හිටිය කට්ටියට පොඩි බයකුත් තියෙනවා. මොකද දවස් 4ක් නිසා. හැබැයි ඊට පස්සේ අන්තිමට අපි හිතාගත්තා full chill එකේ ඉමු. එතකොට හරි කියලා ඉවරලා. ඊට පස්සේ අපි බලමු මොකද වෙන්නේ කියලා. අපි දැන් චුට්ටක් වෙලා room එකට වෙලා ඊට පස්සේ අපි එළියට බැස්සා. මොකද අපි ඇඳුමක් දෙකක් ගන්න ඕන. මොකද අපිට ඒ වෙලාවේ ඇඳුම් තිබ්බේ නැහැ. ඉතින් අපි ඔය එළියට බහැලා ඇඳුම් ගන්න ගිය වෙලාවේ වීඩියෝස් තමයි ඔයාලට පේන්නේ. Hey guys. Yeah. Apa? boleh shopping cover එල්ලගෙන අත්තල. ඊට පස්සේ අපි ගියා අපිට රෑට උයන්න මොනවා හරි ගන්න. මොනකද මේ අපි මොනවා හරි උයන්න ඕන. ඒ වෙලාවේ අපිට පට්ට බඩගින්නකුත් තිබ්බා. ඊට පස්සේ අපි ප්ලෑන් කරා මොනවා හරි ගිහිල්ලා උයන්න. ඉතින් අපි අපිට ඕන කරන බඩු අනම්මන ටික ගත්තා. අරගෙන ඉඳලා අපි ගිහිල්ලා උයාගෙන තනියම 4 දෙනා ආතලගේ ගෙවුණු දවස් 4 තමයි බලන්නේ. පේ තියනවනේ. හෙට අපි උයාගන්නකොට ඕන. හෙට උදේ දවල්ට දෙකනේ අපි උයන්නේ. Hi guys. මගේ ආවේ. මේ ප්‍රශ්නය. අපි අද රැට උයන්න යන්නේ මොනවද උයන්නේ? පරිප්පුයි සැමන් තෙල් දාලා බත් එකක් උයන්න යන්නේ. ඒක කරන් තමයි යන්නේ අපි. අද අපි රැට මෙහෙම අපි 4 දෙනා බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් මං ගානේ පෙන්නන යන්නේ. මේ මොකද්ද කියන්න තියෙනවද? ලෝම කැපීම සම්බන්ධ. අඬන කපනවා. ඔයාලට මොකද කියන්න තියෙන්නේ මේක? මට චිල්. මම හිතන්නේ මගේ ආසාවෙන් ඉන්නේ. මම හිතන්නේ මම හැමදේම අමතක කරලා මාර ආසාවෙන් ඉන්නේ අද දවසේ.
ඒ උනට ටිකක් දුකයි යනවා. bye bye guys තෙත බලපන්. නෑ සුදු ගෑම් බා hello guys good morning මේ අපි දෙවනි දවස මම හිතන්නේ දෙවනි දවස අපි උදේම නැගිටින්න ඕන අපිට ක්ලාස් තියෙන්නේ 8ටද කොහෙද මේ 6 ගානකට මම නැගිටලා 4 දිනාටම තේ හදනවා තේ හදලා ඔක්කොම කළා මම මොකද අනිත් තුන් දිනම නිදි හොඳටම මම ඒ තුන් දිනටත් එක තේ හදලා ඊට පස්සේ තමයි එයාලට කතා කරේ මොකද අපි ඉක්මනට හැදෙන්න ඕන එහෙ දෙයක් තමයි ටයිම් එකට වැඩ 8 නම් 8 වෙද්දී අනිවාර්යෙන් අපි ක්ලාස් එකේ ඉන්න ඕන නැත්නම් අපිට බැනුම් අහන්න වෙන්නේ මොකද අපිට වෙලාවට කලාවට ටැක්සි එකක් දානවා හැමදේම කරනවා ගයිනි එදා අපි ක්ලාස් ඉවර වෙලා අපේ මැඩම්ගෙන් අහලා අපි ඇහුවා අපිට තනියම යන්න පුළුවන් දෙලියට කියලා. එයා කිව්වා ඔව් පුළුවන් කියලා. ඇවිදලා එන්න කිව්වා. ඉතින් අපි එදා ආවා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකකට කන්න. එදා හවස 4:00ට විතර. ඉතින් අපි ආසාස දේවල් අපි එදා ඉන්දියන් රෙස්ටෝරන්ට් එකෙන් කෑවා. ඇත්තටම මාරම රහයි ඒකේ කෑම. ඔයාලා රෂියාවල ඉන්න එක්කෙනෙක් නම් තිවෙරවල තියෙන්නේ. මම හරියටම ලොකේෂන් එක නම් දන්නේ නැහැ. එතන ගිහිලා කන්න අපි එදා අපහු රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාලා රෑ වෙද්දී අපි ගියා ඇවිදින්න තිවෙරවල ටවුන් එක මාල් ලස්සනයි රෑට ඉතින් අපි ගියවත් නැති තැන්වල අපි එදා ගියා ගිහිල්ලා කෑවා බිව්වා මාර හැපි එකේ අපි 4 දෙනා හිටියා Paga. Paga. Pet. Bye. Bye. Jogane. Bye. Paga. Pet. Paga. 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 До свидания. Jogane. එදා දවස ඔහම ගෙවිලි යද්දී මේ අපේ අන්තිම දවස් අපි හිටපු. ඒ දවසේ අපි උදේ ක්ලාස් ගිහිල්ලා ඇවිල්ලා අපි හිතුවා පොඩි පාටියක් දාන්න. මොකද අපි 4 දෙනා විතරක් ඉන්න නිසා. ඉතින් අපි එදා රයිස් හදලා චිකන් මොනවාද වන්ද මට කරපු දේවල් ටික මතක නෑ. අපි රයිස් හැදුවා. රයිස් හදලා සොසේජස් ඊට පස්සේ චිකන් ඔහොම මොන හරි අපි හැදුවා ඉතින් අපි මාර හැපි එකේ අපි 4 දෙනා
චිල් එකේ ගෙව්වා අන්තිම දවසේ අපිට ඇත්තටම ඔහෙන් එද්දි නම් මාර දුකයි අපිට එන්න හම්බුනේ. ඒ කියන්නේ එන්න උනේ එක. තව දවස් 2-3ක් හිටියානම් මාරම හොඳයි කියලා අපිට හිතුණා. එදා අපි හොඳට කාලා බීලා ඊට පස්සේ හොඳට නිදාගෙන ඊළඟ දවස් උදේම පිටත් වුණා ක්ලාස් එකට. ක්ලාස් ගිහිල්ලා එහෙමම අපි අපේ හොස්ටල් එකට, ඒ කියන්නේ විශ්නිවාලච්චෝ වලට අපි එදා ගියා. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් එතකම් පරිස්සමින් සතුටින් ඉන්න. බයි.